බලයට ආවොත් බරපතල සමාජ වෛරයක් ඇති කරා. කරන්ට් එක බිඳ වැටෙනවා කියලා බරපතල සමාජ වෛරයක් ඇති කරා. තව මං හිතන්නේ භික්ෂූන් වහන්සේ නමකට කියවුණා තෙල්නව පරක්කු කරන්න වගේ කතාවකුත්. බරපතල සමාජ වෛරයක් ඇති වුණා. පෝය කරන්න වෙන්නේ නැහැ පන්සල් වහනවා කියලා බරපතල සමාජ වෛරයක් ඇති කළා සමාජයේ. දලදා පෙරහැර මේ අන්තිම පෙරහැර කියලා බරපතල සමාජ වෛරයක් ඇති කළා. IMF යන්නේ නැහැ. මේ රට කඩා වැටෙනවා. ණය ලැබෙන්නේ නැහැ කියලා සංචාරකයෝ එන්නේ නැහැ කියලා බරපතල සමාජ වෛරයක් ඇති කළා. ඇත්ත. කොහොමද මේක ජයගත්තේ? සුරංග දැන් මේගොල්ලෝ මේවා කැට තියලා කිව්වනේ. ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවල සම්බන්ධයෙන් අපි අනුගමනය කරමින් ඉන්න ක්‍රියාමාර්ගය අද ආණ්ඩුව හැටියට මැතිවරණට කලින්ම අපේ ජනත්ව අපේක්ෂකයා සහ අපේ කණ්ඩායම අපි කිව්වා. මේක තමයි තියෙන්නේ. මොකද අපිට බාර දුන්නේ IMF එකත් එක්ක දුරක් ගියපු රටක්. ඒකත් එක්ක යම් කළමනාකාරීත්වයක් සහිතව අපි ඉස්සරහට යනවා. ඉතින් මේගොල්ලෝ කිව්වනේ IMF සා පරිවැඩි කරන්නත් බෑ කියලා. රාජ්‍යසේවයට බඳව ගන්නත් බෑ කියනවා. අපි මේ කරන්නේ ඒක කළමනාකරණය කරගෙන යනවා. තව ඊළඟ වාරිකවල සාකච්ඡාවේදී සමාලෝචනයේදී තව සහන ජනතාවට ලබා දෙන්නට පුළුවන්. ඒ වගේම දැන් මේ කියපු බොරු ඔක්කොම අතේ පත් වෙලානේ තියෙන්නේ. පෙරහැර කරන්න දෙන්නේ නැහැ කිව්වා බහරි ඊට පස්සේ දානයක් ගන්න බැරි වෙනවා කිව්වා කුර්ආනේ කියවන්න බැරි වෙනවායි කියලා කිව්වා. ගොඩක් කිව්වනේ. දැන් මේ ජනතාවගේ සංස්කෘතිය ජීවිතයේ පුළුල් වෙමින් පවතිනවනේ. ඒකට අපි රජයේ මැදිහත් වීමක් කරමින් ඉන්නවනේ. මේ බොරු කියලා හැබැයි ජනතාව යක්කත් පිළිගත්තේ නැහැ. ඉලක්කම් හදලා පෙන්නුවානේ. ඔබ කලින් ඇහුවා වගේ 103 කොහොමද 140ක් විතර වෙන්නේ කියලාත් ඇහුවානේ. උපරිම 112ක් වෙයි කියලා කිව්වා. හරිද? එහෙම තිබ්බ රටක මේගොල්ලන් කෙරුවාව ජනතාව දන්න නිසාම ඒව බාරගත්තේ නැහැ. දැන් මේ තියෙන ප්‍රශ්නය මේ එකක්වත් ජනතාවගේ ප්‍රශ්න නෙමෙයි. ජනතාවගේ ප්‍රශ්න නම් මට උත්තර දෙන්න පුළුවන්. මාලිමාව සියලු පළාත් පාලන ආයතන හිලින්ම දෙන බව තමයි තහවුරු වෙන්නේ. දැන් මේ පක්ෂ අභ්‍යන්තර ගැටුම් මේගොල්ලන්ට විසඳ ගන්න මම හිතන්නේ ඉතින් අවුරුදු 4ම දෙන එක හොඳයි. අපි අතරේ ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු දක්වා මේ බලය උපයෝගී කරගෙන රට හදන රට සංවර්ධනය කරන වැඩ කටයුතු අත තියෙනවා. ඒ වගේම තව එක කරුණක් කියන්න ඕනේ. දැන් මේ කිව්වනේ මේ සමාජ මාධ්‍යවල කලින් මාලිමාවට දීලා දැන් ඒගොල්ලන්ට වෙනස් වෙලා තියෙන අරෝමේවා කියලා. මම පොඩි නිකන් මේ පොඩි අභ්‍යාසයක් කියන්නම්. ඔය කලින් අපි මාලිමාවට ඡන්දෙ දුන්නා. මේ සැරේ වෙන කාටවත් දෙනවා කියලා කියන කෙනෙක්ගේ කමෙන්ට් එක හරහා ප්‍රොෆයිල් එකට ගිහිලා බලන්නකෝ ඒගොල්ලන්ගේ හිස්ටරි එක මොකද්ද කියලා. මේක සෙට් කරපු කැම්පේන් එකක්. කලින් කොහොමද සජපට හරි UNPට හරි පොට්ටුවට ඡන්ද දීපු කට්ටිය දැන් නිකන් වෙන මතයක් හදන්න පොඩි නිකන් වැඩක් නැති උත්සාහයක දෙනවා එහෙම කියලා. ඒක තීරමක් නැති වැඩක්. අභ්‍යාසයකට හොඳයි නිකන් ඉන්නකොට ඕක බලන්න කියලා. ඇත්තරම අපි බාරගත්තේ කලින් ආණ්ඩුව වැටුප් වැඩි කරන්න බෑ, රස්සා දෙන්න බෑ ආදී දේවල් කියපු රටක් තමයි අපි බාරගත්තේ. හැබැයි මේ වෙනකොට අපි රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු හරියට ගණනය කරමින් 30000ක රජයේ රැකියාව දෙන්න කටයුතු කරමින් යනවා. ඒකට අපි අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් අනුමැතිය ලබා ගන්නවා එක් එක් පුරප්පාඩුව සඳහා. ඒ අනුව මේ වන විට පුරප්පාඩු 19000කට අනුමැතිය ලබාගෙන තිබෙනවා. සමහර බඳවා ගැනීම ආරම්භ කළා තියෙනවා. විශේෂ සෞඛ්‍ය ශාස්ත්‍රයේ එවැනි බඳවා ගැනීම ආරම්භ කළා තියෙනවා. අපි මේ රාජ්‍ය සේවය අනවශ්‍ය පුරවන්න නෙවෙයි. නමුත් අත්‍යවශ්‍ය තැන්වල පුරප්පාඩු සම්පූර්ණ කරමින් යනවා. සා උපාධාරීන් A-level සමත් අය, O-level සමත් අය ආදී විවිධ කැටගරි වල 30000කට රාජ්‍ය සේවය දොරටු විවෘත වෙනවා. අනිත් පැත්තේ මේ වෙනකොට ඔබ දකින්න ඇති සංචාරක ව්‍යාපාරයේ යෝධ පිම්මක් අපි පණමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසේ අවසන් වෙනකොට ලක්ෂ 10ක සංචාරක ලංකාවට පැමිණෙවි කියලා. අපේ ඉලක්කය ලක්ෂ 30ක සංචාරක මේ අවුරුද්ද ගෙනා ගන්න එක. සංචාරක ව්‍යාපාරය වැඩි වෙනවා කියලා කියන්නේ ඩොලර් පමණක් නෙවෙයි ඒ ආශ්‍රිත රැකියාව නිර්මාණය වෙනවා. හෝටල් ශාස්ත්‍රයේ ඒ ආශ්‍රිත සේවාවල තව රැකියා දසදහස් ගණන් නිර්මාණය වෙනවා. ඒ අතරේ දැන් මේ කිව්වා පාසල් උපකරණ වල වැට් එක අපි අඩු කරනවා කිව්වා. ඔව් ඒක අඩු කරගන්න බැරි වුණා. ජාත්‍යන්තර මූල්‍ය ආරම්භයත් එක්ක කරපු සාකච්ඡාවලදී වැට් එකේ ලොකු වෙනස්කම් කරන්න බැරි වුණා. ඒක නිසා තමයි දේශීය කිරිසා යෝගට් වල පමණක් වැට් එක අපි සම්පූර්ණයෙන් ඉවත් කරේ. හැබැයි මතක තියාගන්න මොන ආණ්ඩුවද ලක්ෂ 16ක් පාසල් සිසුන්ට පොත්පත් සහ පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් 6000ක දීමනක් ලබා දුන්නා. මේ වාරේ පටන් ගන්නකොට ලක්ෂ 16ක් සිසුන්ට අපි ඒක ලබා දීලා තියෙනවා. 8,25,000ක් පාසල් දරුවන්ට රුපියල් 3,000ක වවුචර් ලබා දීලා තියෙනවා පාවාහන මිලදී ගැනීම සඳහා. මේ ආදී හැටියට අධ්‍යාපනයේ දෙමව්පියන් මත පටවලා තියෙන බරෙන් කොටසක් අපි බාර ගන්නවා. දැන් මේ කියවනේ විදුලි බිල වෙනසක් වුණ නැහැ කියලා මං අහන කැමති කාගේ විදුලි බිල වෙනසක් වුණ නැත්තේ? 20%කින් ගෘහස්ත විදුලි බිල අඩු කරලා තියෙන්නේ.
හරිද? සැප්තැම්බර් මාසෙන් අද දක්වා තෙල් මිල බලන්න. රුපියල් 25 30 ආසන්න ප්‍රමාණයකින් භූමි සහ පෙට්‍රෝල් මිල අඩු කරලා තියෙන්නේ. එපමණක් නෙමෙයි මම දැනගන්න කැමතියි හිටපු අජිත් මාන්නපෙර මන්ත්‍රීතුමා කිව්වා මේ සමහර අයගේ රුපියල් 500ක තොරියලයන්ගේ රජ්‍ය සේවකයන්ගේ රුපියල් 500ක් වැඩි වෙච්ච රජයේ සේවකයා මට හොයලා දෙන්නකෝ මේ අප්‍රේල් මාසේ කවුද කියලා. එතකොට මම බලන්න මොකක්ද වෙලා තියෙන්නේ. එහෙම නෑ රජයේ සේවකයන්ට දැනෙන මූලික වටපක් ලබා දීලා තියෙන්නේ. සමහර රජයේ සේවකයෝ අයවැය ජප්පේ කියනකොට විශ්වාස කරෙත් නෑ. හැබැයි අප්‍රේල් 8 9 10 වැටුප් ලැබුණාම ඒ අය මේක ඉතාම සතුටෙන් බාරගත්තා. මේගොල්ලන්ගේ සමහර ඉතා කුඩා වෘත්තීය සමිති අර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉන්න කාලේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගත්ත අය බොරු මතයක් හදන්න හදුව වැටුප් වැඩි වෙන්නේ නැහැ කියලා. ඒක වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්ය වශයෙන්ම මේ රටේ ජනතාව දන්නවා මේ දැවැන්ත සංවර්ධන පිම්මකට යනකොට ඒක ප්‍රාදේශ සභා, මහනගර සභා, නගර සභාවල වරිපණම් වල විතරක් කරන්න බෑ. අපිට අවශ්‍යයි ගමත් සම්බන්ධ කරගත්ත යාන්ත්‍රණයක් හදන්න සංවර්ධන ක්‍රියාවලියට. ඒකට දැන් අවශ්‍ය කරන්නේ පරණ පළාත් පාලන ඡන්ද වගේ මේ කල්පනා කරන්න එපා. දැන් තියෙන්නේ ප්‍රාදේශ සභාවේ පරිපණම් පමණක් නොවේ මධ්‍යම ආණ්ඩුවේ ලැබෙන අරමුදල් පාවිච්චි කරලා ප්‍රාදේශීය සංවර්ධනයේ සලස්මකට කරගන්න අවශ්‍යයි. ඒක තමයි ඉතිරි අවුරුදු 4 රටේ සලස්ම සංවර්ධන අපි අවසන් අරමුණ. ඒ වෙනුවෙන් යන්න තමයි පළාත් පාලන මැතිවරණ බලය අවශ්‍ය කරන්නේ. මේ මාස 4ේදී ඔබ අපි ගැන කරපු තක්සේරුව අපි දන්නවා අනිවාර්ය වශයෙන්ම අපේ ඡන්දීප වලට වඩා වැඩි ප්‍රමාණයක් මේ 6 වෙනිදාට අපිට ඡන්ද ලබා දෙනවා කියන එක.